Hope of Sri Lanka. අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා එක්සත් ජාතික පක්ෂයේ සෙන්කඩගල ආසන සංවිධායක ආචාර්ය චමින්ද මල්ලසේකර. අයිබෝන් ප්‍රසන්න. ඉතින් කොහොමද ජීවිතේ? හොඳට ඉන්නවා සැපට ඉන්නවා නේ. පුනරුදාණ්ඩුවේ සැපෙන් ඉන්නවා. සැපෙන් ඉන්නවා. දැන් ඉතින් මේ ආණ්ඩුව අරන් අවුරුද්දකට ළඟයි පාර්ලිමේන්තු ඡන්දෙත් එක්ක. ජාතියපත් වෙලා අවුරුද්දක් ගෙවිලා තියෙනවා. දැන් අර මැනිෆෙස්ටෝ එක කියවනකොට නිකන් සුරංගනා කතාපතක් වගේ නේද? ඒක දැන් නෑනේ. ඒක හංගල. ඉතින් මේ විශේෂයෙන් අනිත් කරුණු කොහොමදත් අපි අද මම හිතුවේ ආර්ථිකය කතා කරන්න අයත් එක්ක. අපතුමා හිතන විදිහට කොහොමද මේ අවුරුද්දේ ආර්ථික තත්ත්වයයි සහ ප්‍රගමනය කොහොමද ෆෝකාස්ට් එක මොකද හිතන්නේ මේ අවුරුද්දත් එක්ක? දැන් ප්‍රසාද් ඔක අහන්නේ හරියටම ජනාධිපතිපත් වෙලා අවුරුද්දක් ගෙවිලා ඉවර වුණ ගමන්. එතකොට දැන් මුලින්ම අපි ඔක හැමදාම කතා කරන්න ඕනේ නෑ. ඒ කියන්නේ ජනාධිපතිපත් වෙනකොට වෙන්න කලින් මේ ණය කජ්ජක්. හරි. ඒ වගේ අර නිකන් අමුතු ටොක්ස් නේ දුන්නේ. අපිට අරය සල්ලි වෙනවා. යාළුවෝ මෙච්චර 500 ගානේ වහම මෙහෙම එකතු වෙනවා. ඔය කියන්නේ මම දැක්ක කියන්නේ චතුරංග අබේසිංහ කියලා තිබුණා. අරහෙට මේ බිලියනයයි මෙහෙට බිලියන 2යි. මම ඔකට චතුරංගට කමෙන්ට් එකක් දැම්මා. චතුරංග මේ ටිල්වින්නත් යන කිව්වාට හරි එහෙන් බිලියන 2ක් අරන් එන්න කියලා. දැන් මම දන්නේ කොහෙන් හරි 1 මිලියනයක්වත් ආවද කියන එක. ඒක තමයි. ඒ කියන්නේ වගේ ටොක්ස් දීලානේ අපි. දැන් අපි කියන්නේ රටක ආර්ථිකය බලන ප්‍රධානම සාධකය තමයි දලදේශීය නිෂ්පාදිතය GDP. හරි. ඒතකොට දලදේශීය නිෂ්පාදිතයේ වර්ධනයක් එහෙම නැත්නම් GDP growth එකක් තියෙනවා. ඉකොනොමික් growth එකක් කියලා කියන අපි ඒක. ඕක තමයි සාමාන්‍ය ප්‍රධානම සාධකය. ඒතකොට ඊට අමතරව ආනයන අපනයන ඒකට අපි කියන ශේෂපත්‍රය දැන් ඒවා අපි මේ වගේ ඩිස්කෂන් වල මේ ටෙක්නිකල් වචන ඕනේ නැහැ. දැන් මිනිස්සු අංක එක. දැන් ආර්ථිකය දැනෙන්න ඕන කෙනා කවුද? මිනිස්සු. හරි. ඒතකොට මිනිස්සුන්ට ආර්ථිකය දැනෙන ප්‍රධාන කාරණා තමයි බදු බර අඩු වෙලාද. එහෙනම් මේගොල්ලෝ ආවේ අපි මේක කරන්නම් හොරකම් දූෂණ වංචා නැති වුනහම මේක කොට දාන්න පුළුවන්. හරි. එතකොට මගේ පළවෙනි දේ මිනිසුන්ගේ බදු බර අඩු වෙලා තියනවාද? එතකොට දැන් බදු බර සමහර බදු නැති කරනවා කියපු අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පිටරට ගිහිල්ලා කියනවා බදු වැඩි කරන්නේ නැහැ. හරි. වැඩි කරන්න දෙයක් නැහැ ආයේ. හරිද? වැඩි කරලා තියෙන්නේ. ඒ කියන්නේ ගන්න පුළුවන් ජනප්‍රිය නොවනම තියෙන අනික තමයි අරගෙන බදු දාලා මේක ගෙනාව. ප්‍රාථමික අයවැයේ අතිරික්තයක් වෙන ගන්නට ඒක ගෙනාව. 2017 ගෙනාව. මේ අවුරුද්ද මේ පාරකට ගෙනාව. තියෙනවා. ඒතකොට දැන් මේක බදු වැඩි කරලා තියෙන අය අඩු කරන්න දෙයක් නැහැ. දැන් එතකොට මම මේ පැහැදිලිවම කියන්න යන්නේ මිනිස්සුන්ට දැනෙන දෙයක් වෙලා තියෙනවා. ආර්ථිකය. එතකොට බදු සාමාන්‍යයෙන් අඩු කරන්න නම් රාජ්‍ය ආදායමට වඩා වියදම අඩු වෙන්න ඕනේ. හරි. එතකොට දැන් මේගොල්ලෝ කිව්ව අර හොරකම, දූෂණය, වංචාව, නාස්තිය නැත්තම් ඒ කියන්නේ රාජ්‍ය වියදම අඩුයිනේ. හරි. එතකොට රාජ්‍ය ආදායමට වඩා වියදම අඩු වීම තුල ඇත්තටම මිනිසුන්ගේ බදු අඩු කරන්න පුළුවන්. හරි. මොකද ඒගොල්ලෝ කිව්ව විදිහට. එතකොට කාංචනගේ කොමිස් එක යන්නේ නැත්තම් ඒ සල්ලි ඉතුරු වෙනවනේ. එතකොට ඒ සල්ලි වලින් බදු අඩු කරලා කොමිස් එක වෙනුවට බදු ටික අඩු කරලා පෙට්‍රල් අඩු කරන්න පුළුවන්. දැන් මේගොල්ලෝ මොකද කරන්නේ? ඉලෙක්ට්‍රිසිටි වැඩි කරන්න යනවා. දැන් මම මේවට කියන්නේ ආර්ථිකය ඔය කියන විදිහට හැදෙනවා නම් ඒගොල්ලෝ කිව්ව විදිහට හැදෙනවා නම් මිනිසුන්ට දැනෙන්න ඕන. මිනිසුන්ට දැනෙන්න නම් බදු බර අඩු වෙන්න ඕන, බඩු මිල අඩු වෙන්න ඕන, හාල් පොල් අඩු වෙන්න ඕන. දැන් මේ මොකුත් මේ අවුරුද්දේ අඩු වෙලා නැහැ. ඔය තියෙන්නේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට තිබ්බටත් වඩා වැඩි. දැන් ඔය මිනිසුන්ට දැනෙන කාරණේ. හැබැයි ලොං ටර්ම් හිතනකොට අපි 2028 වෙදි ණය ගෙවන්නේ. ඒකට මේ අවුරුද්ද වෙනකොට IMF එක ඉලක්ක දෙනවා. දැන් නෙවෙයි. කලින් ඉඳන්ම දුන්නා. හරිද? දැන් IMF එක 2024 අග වෙනකොට ඉලක්කයක් දුන්නා. බිලියන 6.1ක සංචිත අපිට තියෙන්න ඕනේ. ඉලක්කයක් නෙවෙයි. ඒගොල්ලන්ගේ පුරෝකතනයක් තිබ්බා. හැබැයි ජනිල් වික්‍රමසිංහ මැතිතුමා සැප්තැම්බර් මාසේ ජනාධිපතිකමෙන් යනකොට මේ රටේ තිබ්බා ඩොලර් බිලියන 5.9ක්. ඒක ඇත්තම කතාව 5.9 මේ ලෙජර්ව ඇත්තම කතාව 6 වලට උඩින් තිබුණා. ඔව් හරි. දැන් අපි අතන 5.9 කියමුකෝ. ඒ කියන්නේ මහ බැංකුවේ තියෙන ගාන. ඒතර එතනට ආවම 5.9. එතකොට 6.1ක් තව මාස දෙකකින් යන්න හැකියාව තිබ්බා. දැන් අනුර කුමාර ඔය කියන කයිවාරු ජනාධිපති ඇවිල්ලා දැන් අවුරුද්දක් ගිහිලා තියෙනවා. දැන් කීයද සංචිත? 6.2. හරි. එතකොට 6.27ක් සංචිත වෙනකොට මිලියන 684ක් IMF එකේ සල්ලිත් ඇවිල්ලා තියෙනවා. ඒතකොට 5.9ට මිලියන 684ට IMF එක එකතු කරාම අඩුතරමේ තියෙන්න ඕන 6.3. ඒකත් නැහැ. ඒ කියන්නේ IMF එකේ සල්ලිත් ගිලලා. තේරුණාද? එතකොට මෙයා වැඩි කරගෙන තියෙන බොහොම සුළු මිලියන 300 ගාණක්. වැඩි කරන්නේ නෙවෙයි අඩු කරා. ඒ කියන්නේ හරියට ගත්තොත් අඩු කරලා මම කියන්නේ මේ අවුරුද්ද තුල සාපේක්ෂව ගත්තොත් එහෙම වැඩිවීමක් තියෙනවා. නමුත් සංචිතවල දැන් තියෙන්නේ
අවගමනය. ඒක තමයි මම කියන්නේ දැන් අපි amount එකක් විදියට ගත්තොත් 5.9 6.3ක් වෙලා තියෙනවා. ඒ කියන්නේ 0.4ක් වැඩි වෙලා තියෙනවා. හැබැයි මේ අවුරුද්දටම. ඒතකොට මේ පුරෝකතනේ හැටියට IMF පුරෝකතනේ 7.2ක්. ඒතකොට 7.2ට යන්න නම් අර අපිට එන්න තියෙන ඒෂියන් බැංකුවේ ණය ටික එන්න වෙනවා. හරි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ එතකොට මේගොල්ලෝ කියයි මාර වැඩි. මේක උනේ වාහන ආනයනය කරන හින්දා. නෑ ඒක බොරු. හරි ඒක බොරු. එහෙම වෙන්න බෑ. මොකද මේ පුරෝකතනේ කරන්නේ ආනයන සීමා ඉවත් කරා කියලා හිතලා. නෑ ඒක දෙවෙනි එක තමයි මේ සේවිංස් වලින් අරන් ගන්න නෑනේ වාහන. නෑ ඒක තමයි. මාකට් එකේ තියෙන ඩොලර්ස් වලින් ගන්න. ඩොලර්ස් වලින් ගන්න. දැන් සේවිංස් වලින් ගන්නවනම් අපි මම හිතන්නේ ලංකාවට මේ ආනයන කරනවා බිලියන 8 9 10ක අවුරුද්දකට. ආයෙත් මාකට් එකෙන් තමයි ඔකට බිලියන 1.2ක් එකතු වීමක් වෙන්නේ. ඉතින් ඕක යම් කිසි ක්‍රමවේදයක් හදන්න තියෙනවා මේ අවුරුද්දේ අපි පරිම ගෙන්නන්නේ බිලියනයක් වගේ. සාමාන්‍යයෙන් අර මොකද්ද එක දිගෑරියා වගේ ඔක්කොම දිගාරණ එක හරියන්නේ නැහැ නේ. ප්‍රධානම හේතුව ප්‍රසාද් මේ foreign direct investment FDIs අඩුයි. එතකොට FDI අඩු වෙනවනේ. එතකොට ඇයි FDI අඩු වෙන්නේ? හරි. අංක එක තමයි ඕනම මිනිස්සෙක් මොලේ තියෙන මිනිස්සෙක් බිස්නස් එකක් කරද්දී බලනවා මේක රටට සුදුසුදු බිස්නස් එකක් කරන්න කියලා. ඒක තමයි. එතකොට FDI එන්නේ foreign direct investment එන්නේ ඒක බලලා feasibility study එකක් කියලා අපි ඔකට කියන්නේ. එතකොට දැන් වැදගත්ම දේ තමයි අපේ රටේ ආර්ථික ඔස්තාර ගිහිල්ලා economic forum එකේදී බික්කුච්චන් කිව්වාම හරි එතකොට මේ මිනිස්සු බය වෙනවා මේ වගේ මිනිස්සුද රට පාලනය කරන්නේ. ඒකටත් වඩා දැන් ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තාවක් මම දැන් අයියා දකින්න ඇති. ඒකේ කියලා දෙනවා මේගොල්ලෝ කිව්ව කතා එකක් කරන්න එකක් මේ වගේ ස්ථාවරයක් තුළ ඔව් රටට අන්ස්ටේබල් නේ. දැන් ඒ කියන්නේ අපි යම් කිසි රටකට යන්නේ ඒ රටේ ආකර්ෂණය දිනා ගන්නනේ. තේරුණාද? එතකොට දැන් හරියට අර කසාද බඳිනකොට මනමාලයා යනවනේ ගෙදර ගිහිල්ලා පිරිස හැසිරෙන ආකාරය මත බලලානේ ගෑණි දෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ නේ මේ මනමාලි දෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ හැසිරෙන විදිය මත. එතකොට ඉකොනොමික් ෆෝරම් එකට ගිහිල්ලා what do you think about the US tariff කිව්වහම ඔය බයිලයක් කතා කරනකොට මිනිස්සු බය වෙනවා. මොකද මේ මිනිස්සුන්ට තේරෙනවනේ අපේ රටේ ඉන්න වහල්ලුන්ට තේරෙන්නේ නැති වුණාට ඒ මිනිස්සුන්ට තේරෙනවා. ඒකට මේ මිනිස්සු එන්නේ මේ ආයෝජනය කරලා. ඒකට FDI අඩු වෙනකොට මොකද්ද වෙන්නේ? ලොකු ප්‍රශ්නයක්. FDI අඩු වෙනකොට එතනින් එහාට ඒ කියන්නේ රටේ තුල තියෙන එක වැඩක් නෑ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ බලන්නේ මේකේ පසුබිම කොහොමද? මේකේ තියෙන ස්ථාවරත්වය කොහොමද? ඒකට කියන්නේ එකක් කරන්න එකක්. ඒවා ඔක්කොම මීඩියා වල තියෙනවනේ. ඒකට FDI අඩු වීම තුල අනිවාර්යයෙන්ම අපේ සංචිත අඩු වෙනවා. සංචිත අඩු වීම තව අවුරුදු එකමාරක් යනකොට රටට දැනෙන්න පටන් ගන්නවා. සංචිත අඩු. මං හිතන්නේ එකමාරක් නෑ කියලා. ඔව් ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැනෙන්න පටන් ගන්නවා. හැබැයි අපේ ජනතාවට මොකද ආර්ථිකය කියන්නේ සංවේදී පොයින්ට් එකක් නෙමෙයි ප්‍රශ්න. ආර්ථිකය කියන්නේ මිනිසුන්ට බඩගින්න දැනුනහම තමයි ආර්ථිකය දැනෙන්නේ. හරි. ඒකින්ද ඒක සංවේදී නෑ. දැන් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා හැමදාම පරදින්නේ ඔය ආර්ථිකය කියන කොටස තමයි එයා වැඩ කරන්නේ. ඒක මිනිසුන්ට සංවේදී නෑ. නෑ මොකද අපේ පුරෝකතන තිබුණා 2019 අපේ පුරෝකතනයක් තිබුණා. ඒ වගේම දැනුත් අපේ පුරෝකතනයක් තියෙනවා. දැන් අපි කියන්න ඕනේ නෑ මොකද පුරෝකතන කියලා. මේ එතකොට දැන් ඊළඟ දේ දැන් අපි කතා කරන්නේ FDIs foreign investment ඒ ටිකනේ. ඇයි අපේ GDP එක අඩු වෙන්නේ මෙහෙම? GDP අඩු වෙන ප්‍රධාන හේතුව විදියට අයිය දකින්න මොකක්ද? ඒ කියන්නේ මේ growth එකද? growth එක. නෑ growth එක අඩු වෙන්නේ මෙහෙමනේ. growth එක අඩු වෙන්න බලපාන්නේ දැන් අපි තිබ් එකට සාපේක්ෂවනේ growth එක ගන්නෙ. එතකොට රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ටුවරිසම් උඩටම නග්ගලා තිබ්බා. හරිද? ඒක පීක් එකේ තිබ්බේ. එතකොට දැන් අපේ රටේ හොඳම ටුවරිසම් තිබ්බේ 2018. වැඩිම ආදායම. එතකොට දැන් තාම අපි එතෙන්ට අවිල්ලා නැහැ. වෙයි එතකොට මේගොල්ලෝ එතනින් ආපහු එතනින් ලොකු උඩක් යන්න බෑ ඒගොල්ලන්. එතකොට ඒකනේ එන්නේ. ඊළඟ එක තමයි foreign remittance. හරි. එතකොට ඉන්න වැඩ කරන අය කියන සල්ලි ටික, ඩොලර් ටික. දැන් ওই ටික එනවනේ. හරි. එතකොට මේ ඔය ටික මෙහාට එන්නත් ඕනේ. දැන් අපිට අපේ GDP එකට ප්‍රධාන වශයෙන් සේවා කියන එක තමයි වැඩිපුරම දායකත්වයේ සපයන්නේ. හරි. එතකොට කෘෂි කර්මාන්තය කියන එකෙන් අපිට එකපාර ලොකු බූස්ට් එකක් ගන්න බෑ. හැබැයි දැන් කෘෂි කර්මාන්තෙත් ප්‍රශ්නයක් යන්නේ. මේගොල්ලොන්ට හාල් ටික නැහැ. පොල් ටික නැහැ. එතකොට ඒකත් අපිට ඇතුලේ හදා ගන්න බැරි වෙනකොට. හාල් ටික නැත්තේ නෑනේ. ඔව්. ඒ කියන්නේ තියෙනවා. හරි. යට වෙලා ඉන්නවා. කන්ට්‍රෝල් කරගන්න බෑ. සහ ගෙන්නනවා. දැන් උණු ටිකත් අපි ඉම්පෝට් කරනවා. 3 ආණ්ඩුවක් විධායක ජනාධිපතිවරයෙක් තියාගෙන මෝල් කාර්යයකට යට වෙලා ඉන්නේ. නෑ එතන කයිය ගැහුවට ඒක කරගන්න බෑ. හරි. එතකොට කොහොම හරි මෝල් කාර්යය හරි ප්‍රොඩක්ෂන් එක කරා නම් GDP එකට එනවා. හරිද? ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි එතනින් කරන්නේ නැතුව අපි ඒකත් ගෙන්නනවා. හරිද? එතකොට දැන් අපේ මේ දල දේශීය නිෂ්පාදිතයට මේක අපේ තියෙන සර්විස් එහෙම නැත්නම් ප්‍රොඩක්ට්ස් මේවානේ වැදගත් වෙන්නේ. ඊළඟ දේ තමයි මේ බජට් ඇලොකේෂන් එකකින් 120ක්වත් කැපිටලයිස් කරලා නැහැ. මම රටේ මනි සර්කියුලේෂන් එක මාර අඩුයි. ඒකෙන් දන්නේ නැහැ. ඔව් බජට් අන්න එකයි. බජට් ඇලොකේෂන් එකෙන් සාමාන්‍යයෙන් වෙන ආණ්ඩු නම් 90 100% සමහර විට බජට් ඇලොකේෂන් වලට වඩා ඊළඟ බජට් එකෙන් ගන්න විදිහට සමහර අමාත්‍යාංශ වැඩ කරලා තියෙනවා. ඒ කියන්නේ මේ ආණ්ඩුව මට තේරෙන්නේ ඇයි Tamanට තියෙන සල්ලි ටික වියදම් කරගන්න තේරෙන්නේ නැති කියන
ඒක සමහර මම දැක්ක සමහර මන්ත්‍රීලා පාර්ලිමේන්තු මන්ත්‍රීලා සමහර මම නම් කියන්නේ කියන අපි මෙච්චර ගණක් ඉතුරු කරලා දීලා දෙන භාණ්ඩාගාරය කියලා මම කියන්නේ ඒක මොන වගේ ආර්ථික විහිළුවක්ද කියන මට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ආර්ථික විද්‍යාව කියන්නේ මේ කයිය ගහනවා වගේ ලේසි එකක් නෙවෙයි. මේකෙදි බැලන්ස් කරන්න ඕන පැති ගොඩක් තියෙනවා. එකක් තමයි අපි දැන් ඔය කතා කරපු GDP growth එක. දලදේශීය නිෂ්පාදනය. GDP growth එක මම දකින්න ප්‍රධාන හේතුව තමයි බජට් ඇලොකේෂන් වියදම් කරගන්න බැරි වෙච්ච එක. මනි සර්කියුලේෂන් නැති වෙච්ච එකම GDP වහිනවනේ. ඔව් අලුත් සර්විස් මොනක් තමයි ප්‍රොඩක්ෂන් වැඩි වෙන්නේ. ඔව් ප්‍රොඩක්ෂන් නෑ. සර්විස් හරි. මේ මොනවාද ප්‍රොඩක්ෂන් හරි. කියන්නේ කෘෂිකර්ම හරි ඉන්ඩස්ට්‍රියල් හරි සර්විස් හරි මේ තුනනේ. මේ තුන තමයි GDP එකට බලපාන.